අයිබෝවන් අද මම අරගෙන ආවේ ශ්‍රී ලංකා පොලිසියේ ගැසට් කරලා තියෙන තනතුරු කිහිපයක් පිළිබඳව. ශ්‍රී ලංකා පොලිසියේ උපපොලිස් පරීක්ෂක පිරිමි තනතුරු සඳහා අයදුම්පත් කැඳවල තියෙනවා. මේකෙදී ශ්‍රී ලංකා ඕනෑම් පුරවැසියෙකුට සුදුසුකම් වලට යටත්ව ඉල්ලුම් කරන්න පුළුවන්. මෙහි අවසන් දවස වෙන්නේ 2025/7/21 වන දින. ඊට කලින් තමයි ඇප්ලිකේෂන් ටික යොමු කරන්න ඕනි. ඔබ මේ ඇප්ලිකේෂන් වලදී අපි බලමු මොනවාද මූලික සුදුසුකම් කියලා. මෙහි මූලික සුදුසුකම් විදිහට තියෙන වයස් සීමාව එය ඇප්ලිකේෂන් එක ක්ලෝස් වෙන දවසට අවුරුදු 18ත් 26ත් අතර විය යුතුයි. හැබැයි ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරිය නියුතු නිලධාරීන්ට අවුරුදු 28 දක්වා අයදුම් කරන්න පුළුවන්. මෙහි අධ්‍යාපන සුදුසුකම් විදිහට සඳහන් වෙන්නේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මව් භාෂාව ගණිතය ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව වැඩ 6ක් සමත් වෙන්න ඕන. ඒවා ඊට අමතරව අපස උසස් පෙළ විභාගයේ එකවරකදී විෂයන් 3කින් සමත් වෙන්න ඕනි. සාමාන්‍ය පොදු පරීක්ෂණේ ගණන් ගන්නේ නැහැ. මෙහිදී කායික සුදුසුකම් විදිහට උස අඩි 5යි අඟල් 6ක් හෝ ඊට වැඩි වෙන්න ඕන. පපුව අඟල් 32ක් හෝ ඊට වැඩි වෙන්න ඕන. සෑම පුරවැසියෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක රාජකාරියේ නියුතු වීම සඳහා කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. ඊට අමතරව මෙයාලා පෙනීම එහෙම නැත්නම් දෘෂ්ටිය පිළිබඳවත් ඒගොල්ලන්ගේ නිර්ණායක වලට යටත්ව පරීක්ෂා කරනවා. වෙනස් සුදුසුකම් විදිහට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. අයදුම්කරු යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕන. විශේෂයෙන් අයදුම්කරු අවිවාහක විය යුතුයි. දිකසාදුවන්, බැන්දබුවන්, එහෙම නැත්නම් අවිවාහකව දරුවුන් සිටින අයවලුන් මේ සඳහා සලකා බලන්නේ නැහැ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා බැඳී සිටිය යුතුයි. මෙහිට අමතරව මේක කාණ්ඩ 3ක් යටතේ ඉන්ටර්විව් එක තියෙනවා. ඊට අමතරව ෆිසිකල් පරීක්ෂණයක් තියෙනවා. ඒක නිර්ණායක 6ක් යටතේ ඒගොල්ලෝ පරීක්ෂා කරනවා. ඊට අමතරව ලිඛිත විභාගයකුත් තියෙනවා. ඒකේ භාෂාව හා අවබෝධයට ප්‍රශ්න පත්‍රයක් වගේම සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයටත් ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඊට අමතරව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඔය තුනෙන්ම සමත් වෙන්න ඕන. ඊටත් අමතරව මේගොල්ලෝ බඳවා ගද්දී පසුබිම් පරීක්ෂණයකුත් කරනවා. ඒ සාමාන්‍ය පොලිසියක හමුදාව වගේ ඒක සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. ඒ අනුව වෛද්‍ය පරීක්ෂණයකුත් තියෙනවා. මේ අනුව තමයි ඒ බඳවා ගැනීම තීරණය වෙන්නේ. මේම ස්ථිර රජයේ රැකියාවක්. ඊට අමතරව විශ්‍රාම පැටුමුත් ලැබෙනවා. මේකට ඇප්ලිකේෂන් එක 2025 ගැසට් එකේ 2025 ජුනි 20 ගැසට් එකේ තියෙනවා. මම මේ ලින්ක් එකක් දාන්නම් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා මේට ඔයගොල්ලන්ට සුදුසුකම් තියෙනවා නම් අයදුම් කරන්න. මොකද විශාල වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගන්න බව මේ දවස්වල රජයනුත් ප්‍රකාශ කරලා තියෙනවා. මේ උත්සාහ කරලා බලන්න. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් පිරිමි තනතුරු සඳහාත් අයදුම්පත් කැඳවලා තියෙනවා. මෙම අයදුම් පත්‍රයේත් අවසන් දවස වෙන්නේ 2025/7/21 වන දින. ඊට එදින හෝ ඊට පෙර අයදුම් පත්‍ර යොමු කරන්න ඕන. අධ්‍යක්ෂක බඳවා ගැනීම ආධුනිකයන් බඳවා ගන්නා කොට්ටාශය අංක 375 පළමු මහල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත කොළඹ 6 කියන ලිපිනයට අයදුම්පත් ලැබෙන අනුපිළිවෙල අනුව තමයි සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ. ඒක විශේෂයෙන් කියන්න ඕන. මෙහිදී මූලික සුදුසුකම් විදිහට වයස් සීමාව අවුරුදු 18ත් 25ත් අතර වෙන්න ඕන. අධ්‍යාපන සුදුසුකම් විදිහට අපේ සාමාන්‍ය පෙළ විභාගය මාධ්‍ය භාෂාවට සම්මාන සාමාර්ථයක් සහිතව අපේක්ෂකයන් එකවර විෂයන් 6කින් සමත් වෙන්න ඕන. ඊට පස්සේ සම්මාන සාමාර්ථ 4ක් තියන්නත් ඕන. ගණිතය විෂය දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වෙලා තියන්නත් ඕන. කායික සුදුසුකම් විදිහට උස අඩි 5යි අඟල් 4ක් හෝ ඊට වැඩි විය යුතුයි. පපුව අඟල් 30ක් හෝ ඊට වැඩි වෙන්න ඕන. හුස්ම අල්ලන්නේ නැතුව. සෑම අපේක්ෂකයෙක්ම ලංකාවේ ඕනම තැනම රාජකාරියේ කටයුතු කිරීමට
සුදුසු කායික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. දෘෂ්ටි පිළිබඳවත් ඒගොල්ල පරීක්ෂා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕන, අයදුම්කරු යහපත් චරිතයකින් යුක්ත වන්න ඕනේ, අයදුම්කරු අවිවාහක වෙන්නත් ඕන. දිවයිනේ ඕනෑම් ප්‍රදේශයක සේවය කිරීමට පැදී සිටිය යුතුයි. මෙහිදී මූලික පරීක්ෂණ විදිහට ෆිසිකල් පරීක්ෂණයක් තියෙනවා. ඒකත් අර කලින් වගේම කැටගරි 6ක් යටතේ ඒගොල්ලෝ පරීක්ෂා කරනවා. ඊට අමතරව ලිඛිත පරීක්ෂණයකුත්, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකුත්, පසුබිම් පරීක්ෂණයකුත් සිදු කරනවා. මේ සියල්ලම සමත් වෙන්න ඕන. ඊට මෙය විශ්‍රාම වැටුප් සහිත ස්ථීර රජයේ රැකියාවක්. මේ එනිසා අයදුම් කරලා බලන්න. අවසන් දිනය විදිහට ආයෙත් මම මතක් කරනවා 2025 ජූලි 21 වෙනි දින තමයි අන්තිම දවස වෙන්නේ. ඒ නිසා ඊට අමතර ඒක අයදුම් කරන්න ඔබ අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් මෙහිදී මේ ඇප්ලිකේෂන් එකත් ගැසට් එකත් ඩවුන්ලෝඩ් කරගන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්.